අපි දරුවෝ ප්‍රැක්ටිකල් එකේ පියවරෙන් පියවර කියනකොට ඒව කරලත් පෙන්වන්න. හරි? මෙන්න මෙහෙම කරන්නේ. මුලින්ම ගන්න දරුවෝ සාමාන්‍යයෙන් A4 size විතර හරි සුදු කඩදාසියක් ගන්න. හරි? අරගෙන ඒක තියන ලෑල්ලක් උඩ තියලා drawing pins වලින් ඒක කඩදාසියට හයි කරන්න. හරි? මෙන්න මේ විදියට. මේ තියෙන කඩදාසිය. මේ තියෙන drawing pins දරුවෝ. සිංහලෙන් කියන පෝරු කටු කියලා. හරි? drawing pins වල සිංහලෙන් කියන පෝරු කටු කියලා. හරි? දැන් ඊට පස්සේ මේක උඩ තියන්න වර්තනාංකය හොයන ප්‍රිස්මය. මෙන්න මේ විදියට ප්‍රිස්මය තියන්න. හොඳට බලන්න පොඩ්ඩක්. මේ විදියට ප්‍රිස්මය තියන්න. හරි? හරි? දැන් දරු මේ තියන්නේ අපේ ප්‍රිස්මේ. හරිද? ඔයා හිතන්න එපා මේ තියෙන ඉරක් කියලා. මේ තියෙන ප්‍රිස්මේ. හරිද? එතකොට තුඩ හීනි පැන්සලක් ගන්න. ඒ පැන්සලෙන් දරුවෝ මේ ප්‍රිස්මේ වටේ ධාරේ ප්‍රිස්මේ ධාර ටික හරියටම ලකුණු කරන්න මෙන්න මෙහෙම. හොඳට බලන්න පොඩ්ඩක්. මෙහෙම ලකුණු කරන්න හරියටම පැන්සලෙන්. ප්‍රිස්මේ අතින් අල්ලගෙන ලකුණු කරන්න. පැහැදිලි? දැන් අල්පනෙත්තක් ගන්න. ඒ අල්පනෙත්ත දරුවෝ මේ ප්‍රිස්මේ බිත්තියේ ගෑවෙන පරිදි. ඒතර මේ අල්පනෙත්ත ඈතින් හයි කරන්න එපා. හරිද? ප්‍රිස්මේ බිත්තියේ ගෑවෙන්නම අල්පනෙත්තක් හයි කරන්න. අපි හිතමු ඒ අල්පනෙත්තේ නම P කියලා. තේරුණාද කියන්නකෝ? හරි? දරුවෝ අපි හිතමු ප්‍රිස්මේ මෙන්න මේ ශීර්ෂය කැපිටල් A කියලයි මෙතන B කියලයි මෙතන C කියලයි. හරිද? හොඳයි. දැන් එතකොට දරුවෝ මේ ප්‍රැක්ටිකල් එකේදී ඔයා මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. මොකක්ද දන්නවද? ඔයාගේ ඇහැ හරිද? මේ BC පැත්තේ තියන්න ඕන. මේ වගේ ඇහැ තියන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඇහැ හැරෙන්නත් ඕන AB පැත්තට. BC පැත්තේ B වල වගේ ඇහැ තියාගෙන මෙහෙම හරවන්න එපා. ඒකයි මං කිව්වේ. AB පැත්තට හැරෙන්න ඕන. AB රේඛාව පැත්තට ඇහැ හරවගෙන මෙන්න මෙහෙම ඇහැ ගෙනියන්න ඕන. හරි? ඔහොම ගෙනියනකොට දරුවෝ එක වෙලාවකදී මේ P අල්පෙනෙත්ත පිනිපිනී තිබිලා එකපාරට පේන්නේ නැති අවස්ථාවකටපත් වෙනවා. හරි? බලන්න. ඔයාගේ ඇස මෙහෙම තියලා මෙහෙම ගෙනියනකොට P අල්පෙනෙත්ත දිගටම පේනවා. ඔන්න පේනවා. ඔන්න පේනවා. ඔන්න පේනවා. දැන් එකපාරට P අල්පනෙත්ත නොපිනී යන පටන් ගන්නවා. හරි? අන්නේ වෙලාවේදී අපේ ඇස හෙලවෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. ඒ කියන්නේ P අල්පනෙත්ත දැන්ට පේනවා. හොඳේ? තව චුට්ටක් හරි ඇස මෙහිට ගියොත් තමයි P අල්පනෙත්ත පේන්නේ නැත්තේ. හරි? එතකොට දරුවෝ මට දැන් අවශ්‍ය වෙනවා මුලින්ම මේ ප්‍රැක්ටිකල් එක කරන පියවර නොපෙන්වා. හරිද? ඇයි මෙහිම බලාගෙන එනකොට P පිනිලා එකපාරට පේන්නේ නැත්තේ ඇයි කියලා. ඔයාට කියා දෙන්න ඕන තීරි වලින් දරුවෝ. හරි? මම ලැහැත්ති වෙනන්න ඒකට. මොකද්ද? දැන් මම ඔයාට කිව්වනේ ඇස මෙහෙම තියාගෙන එනකොට P අල්පනෙත්ත දිගටම පේනවා. ඔන්න දනුත් P පෙනුණා. ඊට පස්සේ එකපාරට P පේන්නේ නැතුව යනවා කියලා. හරිද? අන්න ඒක දැන් ඔයාට දරු කිරණ මගින් පැහැදිලි කරන්න ඕන. තේරුණාද කියන්නේ? බලන් ඉන්න හොඳේ. ටික වෙලාවක් යයි. හරිද? මේ තියෙන අපේ A B C. දැන් මේ ප්‍රිස්මේ මෙහෙම තියෙනවා හොඳේ. ප්‍රිස්මේ මෙහෙම තියෙනවා දරුවෝ.
හරිද? මට කියන්න මේ P අල්පනෙත්තෙන් ප්‍රිස්මේ තුලට දරුවෝ ආලෝක කිරණ දරුවනේ අනන්තයක් පිට වේ. ඇතුළු වෙයි. හරි? P වලින් පිට වෙන ආලෝක කිරණ වලින් දරුවෝ හරිද? අනන්ත ගානක් ප්‍රිස්මේට ඇතුළු වෙයි. බලන්න එක කිරණයක් යාවි මෙන්න මේ වගේ හරිද? මේ ABට ලම්බක වෙන්න. මෙතනින් කිරණයක් යාවි දරුවෝ ABට ලම්බක වෙන්න. ඒක හරිනේ නේද? මෙහෙම කිරණයක් යාවි. ඒ කිරණ මෙහෙ යාවි. ඔයාලට පැහැදිලිද කියන්නකෝ? මේ කිරණ මෙහෙ යාවි. මෙහෙම යාවි. හරිද? තව කිරණයක් මෙහෙම ඇන්දොත් ඒක මෙහෙම යාවි. ඔයාලට පැහැදිලි? හරිද? තව කිරණයක් මෙහෙම ආවොත් ඒක මෙහෙම යාවි. හොඳට බලන්න. නේද? තව කිරණයක් මෙහෙම ආවොත් මේක මෙහෙට යාවි. චුට්ටිත්තක් බලන් ඉන්න මම මේ මොකද්ද කියන්නේ කියලා. ඒතර ප්‍රිස්ම කියන්නේ වීදුරුවක්. ඒක ගහනතර මාධ්‍යයක්. වාතය විරලතරයි. මගේ ළමයි දන්නවා කිරණ ගහනතර සිට විරලතරට යද්දී අභිලම්බෙන් ඉවතට හැරෙනවා කියලා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන තීරි මතකනේ නේද? එතකොට වාට පේනවා මෙන්න මෙතන පතන කෝණට වඩා මෙතන පතන කෝණේ වැඩි. මෙතෙන්ට වඩා මෙතන වැඩි නම් වර්තන කෝණෙත් වැඩි දරුවෝ. වාට පැහැදිලි කියන්නේ පතන කෝණේ වැඩි වෙනකොට ඊට සමානුපාතිකවම වර්තන කෝණේ වැඩි වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි අභිලම්බෙන් ඉවතට හැරීම නිසා වර්තන කෝණේ වැඩි වැඩියෙන් වෙනස් වෙනවා දරුවෝ. වාට පැහැදිලිද කියන්නේ හොඳේ? මෙන්න මෙහෙම වර්තන කෝණේ වැඩි වෙලා යම් වෙලාවකදී වර්තන කෝණය අංශක 98. හරි? මං ඒ අවදි වර්තිත කිරණේ මේ බාන් පොඩ්ඩක් මේක මෙන්න මෙහෙම හරිද අංශක 98. හොඳට බලන්න. දැන් මෙතන කෝණේ අංශක 90යි. නේද? අපි මෙයාට කියනවා අවදි වර්තිත කිරණ කියලා. හරිද? පැහැදිලි? ඒ වෙලේ මෙන්න මේ කෝණේ අපි සලකනවා අවදි කෝණේ කියලා. පැහැදිලිද? දැන් ඔයා දන්නවා මීට වඩා චුට්ටිත්තක් හරි දරුවෝ තව මෙන්න මෙහෙන් කිරණයක් ආවොත් ඒ කිරණේ මේ පැත්තට යන්නේ නැහනේ. ඇයි මේ කහපාට කිරණේ අරගෙන තියෙනවා විරලතර මාධ්‍යයේදී ගන්න පුළුවන් වැඩිම වර්තන කෝණ කියන අංශක 90 අරන් තියෙන්නේ. ඔයාලට පැහැදිලි කියන්නේ. එතකොට මේ රතු පාට එක්කෙනාට ගන්න බෑ ඊට වඩා වැඩි වර්තන කෝණයක් විරලතර මාධ්‍යයේදී. හරි? දැන් ඒක නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ කිරණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. පරාවර්තනයක් කියන්නේ තල දර්පණයක් වගේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් පස්සේ බලන්න මෙතනින් පස්සේ මේ වීදුරුව තනිකරදරු ක්‍රියා කරන්නේ කිරණ වලට තල දර්පණයක් වගේ. ඒක නිසා මෙන්න මේ වස්තු දුරට සමාන ප්‍රතිබිම්බ දුරක් හදලා බලන්න මම මේ දුර මැන්නා ඊටම සමාන දුරකින් තිතක් තිබ්බා. හරි? මතක තියාගන්න. ඊට පස්සේ රූල තියන්නේ මෙතෙන්ටයි මම මේ ටික ඇඳා කඩිරි වලින් මේ කැන්ද මං තනි ඉරකින් සරල සිංහලෙන් කිව්වොත් දරුවෝ රතු පාට කිරණේ මෙන්න මෙතනින් වගේ පරාවර්තනයක් වෙනවා. හරි? ඊට පස්සේ ගහනතර සිට විරලතරට නැවත අභිලම්බෙන් ඉවතට මේ කිරණේ මෙහෙම හැරේවි. හරි? දැන් එතකොට බලන්න මෙහෙම එන කිරණ ඒවා කොහොමද රුප්පුවාපා වෙන්නේ? මෙතනින් වගේ. මෙහෙම. හරිද? එයා මෙහෙම යයි. මේ එන කිරණේ හොඳට බලන්න. එයත් මෙහෙම ගිහිල්ලා මෙහෙම යයි. අන්න බලන්න. ඔයාගේ ඇස B වල සිට C ට ගෙනියද්දී ඇස හරවන්න AB පැත්තට. දැන් බලන්න ඔයාගේ ඇහැට වැටෙනවා මෙන්න මේ කිරණ දරුවෝ. ඒ නිසා ඔයාට මේ P අල්පනෙත් පේනවා. පේන්නේ මේ පැත්තේ වගේ හැබැයි. ඇයි මේ වැටෙන කිරණ දික් කළාම කැපෙන තැන මේ කිරණ වස්තුවක් තියෙනවා කියලානේ ඔයාගේ ඇස හිතන්නේ. ඒ නිසා මෙන්න මේ කිරණ වලින් ඔයාට පේනවා P අල්පනෙත් මේ පැත්තේ වගේ දරුවෝ. පැහැදිලිද කියන්නේ? හොඳයි. දැන් ඔයා ඇස මෙහෙම ගන්න. දැන් මේ හරිය කිරණ නැහැනේ. P ගේ. ඒක නිසා ඔන්න බලන්න P පේනවා. පේන්නේ මෙහෙ වගේ. P පේනවා. දැන් පේන්නේ. එහෙනම් මට කියන්න P අන්තිමටම පෙනී නොපෙනී යන්නේ හොඳට බලන්න දරුවෝ. හොඳට බලන්න මේ AB ගෙන් මුලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වන කිරණය.
දරුවෝ අපිට P අල්පෙනෙත්ත අන්තිමටම පෙන්වන්නේ මුලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වන කිරණේ. රයිට්? හරි. දැන් මගේ ළමයි වීඩියෝ එක සම්පූර්ණයෙන් ෆෝස් කළා. ඔයාට ඕන රිවයින්ඩ් කර කර දරුවෝ. මම ඔයාට කිව්වනේ පියවර කීපයක් සුදු කඩදාසියක් ගන්න. ඩ්‍රොයින් පින්ස් වලින් ලෑල් එක හයි කරන්න. ඒක පොතේ ලියන්න. ප්‍රිස්මයක් ඒ මත තබන්න කියලා මම ඔයාට කිව්වා. ඒක පොතේ ලියන්න. ප්‍රිස්මේ දාර තුඩහීනි පැන්සලකින් ලකුණු කරන්න කියලා මම ඔයාට කිව්වා. ඒක පොතේ ලියන්න. අල්පනෙත්තක් ප්‍රිස්මේ පුෂ්ඨයේ ගෑවෙනසේ සවිකන් ගෑවෙනවා කියන වචනේ අති අවශ්‍යයි දරුවෝ. ඒක පොතේ ලියන්න. හරි? ඊට පස්සේ ඇස B සිට C ට ගෙනියනවා AB පැත්ත බලාගෙන කියන වචනේ අනිවාර්යයෙන්ම ලියන්න. පැහැදිලිද? ඒක තනියෙන් ලියනවා හොඳේ. ඊට පස්සේ අර අල්පනෙත්ත යන්තම් පිනී නොපිනී යන අවස්ථාව ලබා ගන්නවා. ඒකට හේතුව මෙන්න මේකයි කියලා හොඳට මේක අඳින්න පාට දාලා. හරි? මම හිතන මිතු 7ක් 8ක් ගත්ත කියලා ඕගොල්ලෝ පීවර ලියලා මේක අඳින්න. මාත් එක්ක මෙන්න මේ වාක්‍යය ලියන්න. ඇස B සිට C දෙසට ගෙන යන්න. ඇස B සිට C දෙසට ගෙන යන්න. එවිට ඔබේ ඇස AB පැත්තට යොමු වී තිබිය යුතුය. AB පැත්තට යොමු වී තිබිය යුතුය. මෙලෙස ගෙන යද්දී P අල්පෙනෙත්ත පෙනේ. P අල්පෙනෙත්ත පෙනේ. හරි? නමුත් එසේ ඇස ගෙන යන විටදී හරි P අවසානයේ පිනී නොපිනී යන අවස්ථාව P අවසානයේ පිනී නොපිනී යන අවස්ථාව ලබා ගන්න. අවසානයේ පිනී නොපිනී යන අවස්ථාව ලබා ගන්න. හරි? හරි ලියන්න. එලෙස P අවසානයේ පේන්නේ AB වලින් මුලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වූ කිරණයෙන්ය. හරි? රතු පාට පෑනක් කරන් තරුවක් දාලා ලියන්න. මේ පරීක්ෂණයේදී පළමු පියවර වන්නේ එම පූආපාවන කිරණය ඇඳ ගැනීමයි. මට ඕන කරන පුඩු වැඩක් පෙන්වන්න ඕගන්ට. දැන් මම මෙහෙම බෝඩ් එකේ ඉරියන්දනේ දරුවෝ. ඒ ඉරියන්දම හුඟ හිතනවා අයියනේ ඔය කිරණ පේනවනේ කියලා. ඔයාලට පේනවද මේ පිත්තල කම්බියක් තියාගත්තම? මොන බලන්න. දැන් මම ප්‍රිස්මේ ඕගොල්ලන්ට පේන්න හැරෙව්වා. ඒකේ ත්‍රිකෝණ සහිත දාර. දැන් ඔයාලට බැරිලක්ක පේනවා කියනකො ප්‍රිස්මේ අස්සෙන් කිරණ යනවා කියලා. පේන්නේ නැහැනේ බැරිලක්ක. නේද? ඒ කියන්නේ ඇත්තට මේ කිරණ අපිට පේන්නේ නැහැ. අපිට මේ කිරණ පේන්නේ නැහැ දරුවෝ. ඔයාලට පැහැදිලි කියන්නේ මේ අපිට පේන්නේ නැහැ. නේ? අපි ඒක ඇඳ ගන්න ඕන කොහොමද කියලා. හරි? දැන් තව දෙයක් මට පෙන්වන්න අවශ්‍යයි. ඒ මොකක්ද දන්නවද දරුවෝ? හොඳේ. දැන් මම ඔයාලට කියවනේ ඇස AB පැත්තෙම තියාගන්න ඕන කියලා. ඇස මෙහෙම හැරුවොත් මොකද වෙන්නේ? අපි ඒකත් පොඩ්ඩක් ඉගෙන ගමු දරුවෝ. හරිද? මේ P අල්පෙනෙත්තෙන් දරුවෝ කිරණ මං කියවනේ අනන්ත ගානක් ඇතුළේ යනවා කියලා ප්‍රිස්මේ තුරට. ඒතර මෙහෙමත් කිරණයක් එයි. බලන්න. මේ මෙහෙමත් දරුවෝ මේ පුෂ්ඨයට ලම්බකව කිරණයක් එයි. මේ බලන්න මේ කිරණ මෙහෙමත් ඇවිල්ලා මෙහෙමත් යයි වර්ධනය වෙලා. මෙහෙමත් ඇවිල්ලා මෙහෙමත් යයි. නේද? මෙහෙමත් යයි. ඒ විතරක් නෙවෙයි. මෙහෙන් ගිහිල්ලා මෙහෙම යයි. කිරණ මෙහෙම යයි. හරි? දැන් ඔයාගේ ඇස මෙහෙම හැරුවොත් හරවගෙන මෙහෙම ගියොත් මේ කිරණ දිගටම වදිනවා වගේ හැට බලන්න. දිගටම වදිනවා කියන්නේ අල්පෙනෙත්ත දිගටම පේනවා. ඒ කිරණ ඇහැට නොබැටෙන්න තමයි ඔයා මෙහෙම ඇහැ හරවගෙන යන්නේ. දැන් පේනවාට මේ කිරණ විතරමයි. රතු පාටේ විතරමයි පේන්නේ. හරිද? ඒ නිසා ඇහැ මෙහෙම හරවන්න එපා දරුවෝ. රයිට්? ඔයාගේ අර ඉස්සෙල්ලා ඇඳපු එකේ මේකත් චුට්ටක් ඇඳලා පෙන්නලා නෝට් එක ලියා ගන්න. ඇයි ඇස AB පැත්තටම හරවන්නේ කියලා. හරිද? නැත්තම් P වලින් BC ට ආපු කිරණ වලින් P අල්පෙනෙත දිගටම පේනවා. ඒකයි. හරි? ඔන්න ඊට පස්සේ කළ යුතු වැඩේ දැන් මම ඔයාලට කියනවා. හරිද? බලන්න පොඩ්ඩක් දරුවෝ. හොඳේ. දැන් ඔයා ඇස මෙහෙම තියාගත්තනේ. මෙහෙම බලාගෙන ආවනේ. ඔන්න තාම P පේනවා. ඔන්න දැන් අන්තිමට P පේනවා. ඊට පස්සේ P නොපිනිය යනවා. ආයි මෙතෙන්ට හැගෙන්න. ගෙනල්ලා දැන් වාගේ මේ P පේන්නේ මෙහෙ නෙමෙයි දරුවෝ. හොඳේ P පේන්නේ මෙන්න මේ පැත්තේ වගේ.
අන්නේ P ගේ ප්‍රතිබිම්බය වැසෙන පරිදි. හරිද? ඒතර උත්තර වල ලියන්න එපා P වැසෙන පරිදි කියලා. P ගේ ප්‍රතිබිම්බය වැසෙන පරිදි තව අල්පනෙත්තක් හිටවන්න මෙන්න මෙතෙන්ට කළා මෙහෙම. අපි ඒක P1 කියලා ගමු. හරිද? තව අල්පනෙත්තක් හිටෙව්වා ඔයා පැහැදිලිද කියන්නකෝ. හරිද? හිටෙව්වා P ගේ ප්‍රතිබිම්බය වැසෙන පරිදි. හරි? ඊළඟ වැඩේ. දැන් ඔයාගේ ඇහැ තියෙන මෙහෙම දරුවෝ. දැන් මේ P1 වැසෙන පරිදි P1 වැසෙන පරිදි තවත් අල්පනෙත්තක් හිටවන්න. පුළුවන් තරමක් දරුවෝ ඈතින්. ඒක තේරුම් ගෑද වාට? මොකද ඈතින් වෙන තරමට දරුවෝ නිර්වතතාව වැඩි. එක ළඟ ලක්ෂ දෙකක් ගමු දරුවෝ. එක ළඟ ලක්ෂ දෙකක් අල්ලගෙන මට පුළුවන් රේඛා කීපයක් අඳින්න. මෙහෙම අඳින්න පුළුවන්, මෙහෙම පුළුවන්, මෙහෙම පුළුවන්. හැබැයි ලක්ෂ දෙක ඈතට ගියාම අඳින්න පුළුවන් එකම ඉරයි. නේද? ඒ ලක්ෂ දෙක කැපෙන්න අඳින්න පුළුවන් එකම ඉරයි. ඒ නිසා තව පුළුවන් තරමක් ඈතින් P2 අල්පනෙත්තක් හිටවන්න P1 වැසෙන පරිදි. හරි? right. දැන් සුදු කඩදාසියේ මත දරුවෝ ඔයාට පේන්නේ P අල්පනෙත්ත පේනවා. පිස්මේ පේනවා. P1 P2 සිටවලා තියෙනවා කියලා පේනවා. පැහැදිලිද කියන්නකෝ? හරිද? ඒවා හිටවලා තියෙනවා පේනවා. හරි? හරි. දැන් දරුවෝ පුංචි වැඩක් කරන්න. දැන් මේ ප්‍රිස්මේ කඩදාසියෙන් අයින් කරන්න. අල්පෙන්ති ටිකත් අයින් කරන්න. පැහැදිලි? එතකොට ඔයාට පේන්නේ කඩදාසියේ මත අපි ප්‍රිස්මේ මුලින්ම දරුවෝ දාර ලකුණු කළානේ. පැන්සලෙන්. අන්නේ ඉරි තුන පෙනේ. ඊට අමතරව පේනවා මේ අල්පෙනිති සිටවපු නිසා කඩදාසියේ ඇතිවෙච්ච සිදුරු. හරිද? ඇන්දොත් මෙන්න මෙහෙම තියෙන්නේ. උන්න බලා ගන්න. මෙන්න ඔයා පැන්සිලෙන් ඇඳපු ප්‍රිස්මේ දරුවෝ හරිද? දාර තුන. මෙතන තියෙයි එක සිදුරක්. ඒ තමයි අර P අල්පෙනිත් හිටපු තැන. මෙතන තියෙයි මේ වගේ තව සිදුරු දෙකක්. P1 P2 සිටවපු තැන් ටික. හරිද? දැන් මගේ ළමයිට මතකද O level කාලේ ලක්ෂයක සිට රේඛාවකට ලම්බකයක් අඳින හැටි. කව කට්ටක් පාවිච්චි කළා. හරි? දැන් අපි තනිකරම අන්නේ නිර්මාණ පීවර කරන්න ඕන දරුවෝ.
හරි මගේ ඇතේ ලොකු කව කට්ටක් නැහැ හොඳද මේ ලක්ෂයේ ඉඳගෙන මෙහෙම ඇඳා චාප දුරවල් දෙකක් නේද ඊට පස්සේ ඒ චාප දුරවල් මෙන්න මේ වගේ කැපුවා හරිද දැන් මෙහෙම ඇඳම රේඛාවක් ඔයා දන්නවා මේක අනිවාර්යයෙන් මෙතන ලම්බකයි කියලා නේද පළවෙනි පීවර හැටියට දරුවෝ මං අංක 1 දාන්නම් ඒකට හරිද හොඳ පළවෙනි පීවර හැටියට දරුවෝ අන්න ඒ වගේ හරිද මේ ජායන් ඇඳලා මට මේවට වචන මතක නැහැ හරිද ලම්බකේ ඇඳින්න මං දන්නවා දරුවෝ හරියටම අඳින්න ලම්බකේ ඉස්සෙල්ලම ඒක පළවෙනි පීවර හොඳ හරි ඊළඟට බිඳුම් කට්ටක් ගන්න බිඳුම් කට්ටක් අරගෙන මෙන්න මේ දුර තියෙනවනේ අර තුඩු දෙක එකේ උල් දෙක හරියට මෙතෙන්ට තියන්න ආපහු මෙතෙන්ටත් හරියටම තියන්න තියලා මෙතන මාක් කරන්න I කියලා මෙතන මාක් කරන්න P කියලා හරිද මෙතන මාක් කරන්න I කියලා පොඩ්ඩක් කියන්නම් ඇයි හේතුව කියලා මොකද මට ඕන කලේ දරුවෝ මුලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙච්ච කිරණේ ගන්නනේ මම වට කිව්වනේ ඒක මෙතනින් පස්සේ තල දර්පණයක් වගේ ක්‍රියා කරනවා කියලා ප්‍රිස්මේ මේ බිත්තිය එතකොට මම මොකද කළේ ඒක නිසා මේ බලන්න මේ තල දර්පණයක වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන හින්දා මෙන්න මේ ලම්බක රේඛාව මත මේ කිරණ එන්න පුළුවන් තැන මාක් කරගත්තා තේරුණාද කියන්නේ මේ තියෙන ලම්බක කිරණේ මේ දුරට මේ දුර සමානයි එතකොට මෙතනින් යන කිරණේ යන්නේ මෙතනින් වගේ මම කලේ මුලින්ම ඒක ඇඳගත්තා හරිද ඒ කියන්නේ මම ප්‍රතිබිම්බ මුලින්ම හොයාගත්ත කොතන තියෙන්නේ කියලා පැහැදිලි හරිද දැන් ඊට පස්සේ මෙන්න මේ P1 P2 යා කරන්න දරුවෝ ප්‍රිස්මේ ගෑවෙනකම්ම මේක වාගේ දෙවෙනි පීවර වෙන්න ඕන ප්‍රිස්මේ BC පුෂ්ඨය හමුවන තැනට M කියලා අකුරකුත් දාගන්න හරි රූල තියන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි මේ ටික කඩ ඉරිකිනුකුත් හරිද ඉරකිනුත් මේක හොඳ ඉරිකිනුත් මෙහෙම අඳින්න ඒක තුන්වෙනි පීවර දැන් දැක්කද කියලා බලන්නකෝ ඒ කියන්නේ මේ තමයි ඇත්තම මුලින්ම පූවා පාවන කිරණේ ඇයි ඒකනේ මෙහෙම ගියේ ඒක මෙතනින් ආවා වගේ තමයි එන්නේ පැහැදිලි හිතන්න මෙතන N කියලා දැන් P හා N යා කරන්න තේරුම් ගියද වාට මේක හතරවෙනි පීවර හරි දැන් එතකොට දරුවොන්න අපිට අර මුලින්ම පූවා පාවන කිරණේ ඇඳලා ඉවරයි තේරුම් ගියද කියන්නේ හරිනේ
දැන් වැඩේ ඉවරයි දරුවෝ. මෙන්න මේ කෝණේ මනින්. පරිස්සමෙන් කෝණේ මැනගන්න. මට කියන්නේ මෙතන තියෙන්නේ අවදි කෝණේ වගේ දෙගුණයක්. මේක C මේක C. ඔයා මැනගත්තේ මේක θ කියමු. θ බෙදන්න දෙකට. θ බෙදීම දෙක කියන්නේ C. දැන් දාන්න sin C සමානයි n2 බෙදීම n1. ඒ කියන්නේ sin C සමානයි n2 කියන්නේ වාතයනේ. එක බෙදීම n. n කියන්නේ ප්‍රිස්මේ. ඔයා θ මැන ගත්තා. ඒ කියන්නේ දෙකෙන් බෙදුවම C හම්බුණා. මෙතෙන්ට ඒක දාලා sin අගය හොයන්න. ඒකේ පරස්පරයෙන් ලැබෙනවා. එහෙම නැත්නම් n සමාන කරන්න එකයට sin c ට. හරිද? ලැබෙයිවාට වීදුරුවේ වර්තනාංකය දරුවෝ. මේ ප්‍රැක්ටිකල් එක කළාට පස්සේ අපි දරුවෝ ප්‍රැක්ටිකල් එක ඉවර කරමු. හරි? දැන් ඔන්න අපි ගණනය කිරීම කළා ඔක්කොම හරි. මේ මං ඇඳලා තියෙන හැබැයි පරීක්ෂණාත්මකව ඇඳපු ත්‍රිකෝණේ නෙමෙයි දරුවෝ ප්‍රිස්මේ නෙමෙයි මේ වෙන එකක් තියෙන්නේ. හොඳේ? ඒතර අපි t ට මනගත්ත ප්‍රැක්ටිකල් එකේදී අංශක 82යි කියලා. හරි? ඒතර අවදි කෝණේ වෙන්නේ අංශක 41යි. වර්තනාංකය කියන්නේ 1ට sin c. ඒතර මම දැම්මා n සමානයි 1ට sin 41. sin 41 ඔයා ගන්නවාගේ sin වගුවෙන් 0.65 බිඳුවක් ලැබෙනවා. ඕක සුළු කළාම එනවා 1.524යි. සාමාන්‍යතර කොහොමත් ඔයගොල්ලෝ දන්නවා වීදුරු රත්නාංකය සාමාන්‍ය වීදුරු වල 1.5ක් වගේ කියලා. හරි? ඒස අපි ගණනය කිරීම දරුවෝ බොහොම සාර්ථකයි කියලායි හිතෙන්නේ දැන්. හරි? මේ ප්‍රැක්ටිකල් එක කළාට පස්සේ ඒ කියන්නේ වීදුරුවේ වර්තනාංකය හෙව්වට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් දරුවෝ හරිද? ද්‍රවයක වර්තනාංකය හොයන්න. හරි? ඒකට කරන් තියෙන පුංචි වැඩක්. මෙන්න මෙහෙම කරන්න ද්‍රවයක වර්තනාංකය හොයනකොට දරුවෝ. දැන් ඔයාලට මේ ප්‍රිස්මේ හතරස් කොටුවක්නේ පේන්නේ. ප්‍රිස්මේ මේ පැත්තේ ත්‍රිකෝණේ තියෙන්නේ. හතරස් කොටුව තියෙනවනේ. දැන් ඕකට දරුවෝ ටීචර්ස් ගයිඩ් එකේ නම් කියන්නේ වීදුරු කදාවක් කලවන්න කියලා. මම නම් කියන්නේ මේව හැම එකම ගෙදිදි ගන්න පුළුවන් කියලා මං කියන්නේ. ප්‍රිස්මයක් අඩින් ගන්න පුළුවන් බයක් වෙන පර රුපියල් 250 300ක් වේ දරුවෝ. හැබැයි හොඳ ක්වොලිටි එකක් නෙවෙයි දරුවෝ. හරිද? එයා බබල්ස් තියෙන ඒවා. එයා බබල්ස් සහිත ඒවා. හොඳේ. හරිද? shopping bag එකක් ගන්න. අරගෙන මෙන්න මේ කොටුවේ සයිස් එකට කපා ගන්න. ඊට පස්සේ shopping bag එක මෙතන තියලා වටේට සෙලෝ ටේප් එකෙන් අලව ගන්න. තුන් පැත්තක් අලවන්න. උඩින් අලවන්න එපා. හරිද? දැන් ඒකට දාන්න දරුවෝ වර්තනාංකය හොයන්න ඕන ද්‍රවය. ඔයාලට පැහැදිලි කියන්නකෝ. හරිද? දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙන්න shopping එක. හරිද? පැහැදිලි? දැන් ඔයා ද්‍රවය මෙහෙම දැම්මා. තේරුණාද කියන්නේ? දැන් ද්‍රවය දැම්මට පස්සේ දැන් ප්‍රැක්ටිකල් එක කළාම ලැබෙන්නේ වීදුරු හා ද්‍රවය අතර අවදි කෝණේ. තේරුම් ගත්තද කියන්නේ? මේ t ට කියලා ලැබෙන දරුවෝ වීදුරු හා ද්‍රවය අතර අවදි කෝණේ. පැහැදිලි? එතකොට මෙහෙම ලියන්න මේ. හරිද? sin c සමානයි n ද්‍රව බෙදීම n වීදුරු. දැන් මේ c පෙර c නෙවෙයි වෙන එකක් හම්බ වෙන්නේ. හරිද? එතකොට මෙතෙන්ට ඒක දාන්න. ඔයා වීදුරුවේ වර්තනාංකය දන්නවා. වැටිකානේ වීදුරුවේ වර්තනාංකයෙන් ලැබෙන ඔයාට ද්‍රවයේ වර්තනාංකය. හරිද? දරුවෝ තව අපි ප්‍රශ්න කරනකොට තව ප්‍රිස්ම තීරි පොඩ්ඩක් කවර් කරගමු දරුවෝ. දැන්ට මේ ප්‍රිස්ම පාඩම අපේ හොඳටම කළා ප්‍රමාණවත් දරුවෝ. හරි?